ලැබුවා වූ 2026 නව වසර සුබම සුබ නව වසරක් වේවායි කියා ෆැමිලි ටයිම් ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. නව වසර උදාවත් සමගම අපි මුලින්ම කරේ කිරි උතුරුපු එකයි. අලුත් අවුරුදු කෑම මේසේ නම් අපිට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි කරේ චර්ච් යන්න ලෑස්ති වුණ එක. ක්‍රිස්මස් එකට චර්ච් එක ඩෙකොරේට් කරලා තිබුණ නිසා එදා දවසත් චර්ච් එකේ ඩෙකොරේට් වලින් හරිම ලස්සනට තිබුණා. චර්ච් ගිහිල්ලා අපි පන්සල් යන්න අමතක කරෙත් නෑ. පන්සල් ගිහිල්ලා බුදුන් වැඳලා අපි ඊට පස්සේ ගියා පොඩි ඩිනර් එකකට. සම්බන්ධ කරගෙන ඩිනර් එක සඳහා අපි තෝරාගත්තේ මාකොළ පාරේ තියෙන ෆෝරෙවර් හෝටල් එක. හරිම ලස්සන සුන්දර වටපිටාවක් තිබෙන මේ හෝටල් එක ඩේ අවුට් පැකේජ් උත් තියෙනවා. ගණනුත් හරිම සාධාරණයි. ලස්සනම ලොකේෂන් එකක් තියෙන මේ හෝටලේ කෑම හරිම රසයි. පුංචි අයට විනෝද වෙන්න වැඩිහිටි අයට යාළගේ නිදහස උපරිමයෙන්ම ගත කරන්න පුළුවන් හොඳම ස්ථානයක් තමයි මාකොළ පාරේ පිහිටලා තියෙන ෆෝරෙවර් හෝටල් එක. දැන් අපි ඇවිත් ඉන්නේ මාකොළ පාරේ තියෙන ෆෝරෙවර් කියන රෙස්ටොරන්ට් එකට. හරිම ලස්සන ලොකේෂන් එකක් තියෙනවා මෙතන. අපි ඩිනර් හෝටල් එකට මෙතන ආවේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේ ඩේ අවුට් පැකේජ් ගන්න. ෆැමිලි, කපල්, ගෲප් ඩේ අවුට් පැකේජ් මෙතන තියෙනවා. හරිම ලස්සන ලොකේෂන් එකක් තියෙන මාකොළ පාරේ තමයි මේ ෆෝරෙවර් කියන රෙස්ටොරන්ට් එක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට කයිල පුළුවන් මෙතන එන්ජොයි කරන්න. කෑමත් වල ගණන්ත් අඩුයි, කෑමත් රසයි. අපි ෆැමිලි එකේ ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. අපේ කවුද ඉන්නේ ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න අද. මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා. අද අපේ මාත්ගේ ෆැමිලි එකයි, අපේ අක්කලා ෆැමිලි එකයි. දැන් මම පෙන්නන්නම් කට්ටියව. තාම කෑම ආවේ නෑ. හරිම බඩගින්නේ කට්ටිය ඉන්නවා. කෝ බලන්න මේක. කට්ටිය අතන අම්මයි තාත්තයි ඉන්නවා. අපි බලමු කෑම ආවම මොනවද අපි ඕඩර් කරලා තියෙන්නේ කියලාද. ඩිනර් එකට අපි ඕඩර් කරපු කෑම තමයි මේ තියෙන්නේ. හරිම රසයි කෑම. අපි හැමෝම හොඳටම කෑවැදා. පොඩ්ඩොත් පොඩි වීඩියෝස් අරන් තිබුණා. ඩිනර් එක එන්ජොයි කරලා අපි ඉතින් ගෙදර ගියා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.